හරි බලා ගන්න. මේ අපි කරන්නේ අද ක්‍රියාකාරකම තාපයේ බලපෑම් වල වායු ප්‍රසාරණය කියන පාඩම. ඒතර තාපය ලබාගෙන අපි බලමු වායු ප්‍රසාරණය වෙන්නේ කොහොමද කියලා. දැන් මේකට අරගන්න අපි හිස් බෝතලයක්. හිස් බෝතලය තුළ තියෙන වාතය ඊළඟට මෙතන මේ කාසියක් තියෙනවා. අපි බලමු මේකට වතුර දාලා උණු ජලය තමයි මේකට දාන්නේ. උණු ජලය දැම්මට පස්සේ මේ වාතයේ පරිමාව වැඩි වෙනවා නම් අපිට ගන්න පුළුවන් තාපය නිසා වාතය ප්‍රසාරණය වෙනවා කියලා. Hati. Hukum dah. හරි දැන් ඔයාලට දකින්න ඕනේ මේ කාසිය සෙල වෙනවා. කාසිය සෙල වෙන්නේ ඇතුළේ තියෙන වාතය නිසා. දැන් හොඳට පේනවා ඒක. එතකොට මෙතන වෙලා තියෙන මේ බෝතල ඇතුළේ තියෙන වාතය ප්‍රසාරණයට ලක් වුණා උණු ජලය නිසා. වාතයේ පරිමාව වැඩි වෙලා වාතය පිට වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි කාසිය සෙලවීමට ලක් වෙන්නේ.